කියන්නේ මොනවා හරි දේවල් දෙකකින් එකක්. හරිද? ඊදෝ කියන්නේ මොනවා හරි දේවල් දෙකකින් එකක්. නීදනෝ කියන්නේ දෙකෙන් එකක්වත් නෙමෙයි. හරිද? එහෙම මතක තියාගන්න ලේසියි. හරිද? ඊදෝ කියන්නේ දෙකෙන් එකක්. මොනවා හරි දේවල් දෙකකින් එකක්. හරි? නීදනෝ කියන්නේ දෙකෙන් එකක්වත් නෙමෙයි. හරිද? දැන් මෙහෙම කිව්වොත් අපි කියනවා ඔහු කනවා මස් හෝ මාළු. එයා කනවා මස් හරි මාළු හරි. එතකොට ඒකේ අදහස එයා එක්ක මස් කනවා නැත්නම් මාළු කනවා. ඒ කියන්නේ මොනවා හරි දේවල් දෙකකින් එකක් කනවා. අපි ඒක ලියනවා මෙහෙම. එයා කනවා නම් he කනවට කියන්නේ eat කියලා. eat එක අපි අගට s එකක් දානවා හේතුව he ඒක වචනයි. කර්තෘ ඒක වචන නම් verb එකේ අගට s එකක් දානවා. හරි? s අකුරක් දැම්මම s sounds දාන්නේ හරිද? මෙතන s අකුරක් ඉන්නේ ඈ. හරිද? ඔහු කනවා නම් he eats. ඊට පස්සේ අපිට කියන්න ඕනේ මස් හෝ මාළු. හරිද? he eats. අපි ලියනවා either. හරි? either meat or fish. හරි? he eats either meat or fish. ඒකේ තේරුම මොකද එතකොට? ඔහු කනවා මස් හෝ මාළු. ඒ කියන්නේ එක්ක යා මස් කනවා නැත්නම් මාළු කනවා. ඔය දෙකෙන් එකක් කනවා. හරිද? ඊට පස්සේ අපි නීද වලින් කියනවා තව කවුරු හරි කියනවා. අපි හිතමුකෝ ඇය කන්නේ කියලා. ඇය මස් කන්නේත් නැහැ මාළු කන්නේත් නැහැ. හරිද? ඇය කන්නේ නැහැ මස් හෝ මාළු. එතකොට ඇය she හරිද? මේකේ මතක තියාගන්න දැන් ඔහු කනවා නම් he eats. ඔහු කන්නේ නැහැ කිව්වොත් he doesn't eat කියනවානේ. හරිද? she doesn't eat කියලා මෙතන හැබැයි දාන්න ඕනේ නැහැ. හේතුව මේ නීදවල නැහැ කියන අදහස් තියෙනවා. ඒ නිසා මෙතනත් eatsම ගන්න පුළුවන්. හරිද? eatsම ගන්න පුළුවන්. දැන් කන්නේ නැහැ කියලා අපි කියන්නේ. එයා මස්සත් මාළුවත් කන්නේ නැහැ. දෙකෙන් එකක්වත් කන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එතකොට නැහැ කියන්නේ doesn't ගන්න ඕනේ නැහැ මෙතෙන්ට. හේතුව නීදවල නැහැ කියන අදහස තියෙනවා. හරිද? එතකොට අපි eatsම ගන්නවා. she eats. ඊට පස්සේ අපි දානවා මෙතෙන්ට මොකද්ද? neither. හරි? she eats neither. එයා මස්වත් මාළුවත් කන්නේ. she eats neither meat. මෙතන දාන්නේ o නෙවෙයි ඊද එක්ක නම් o දැම්මේ නීද එක්ක දාන්නේ මොකද්ද? no. හරි? she eats neither meat no fish. එයා මස්වත් මාළුවත් කන්නේ නැහැ. එහෙනම් ඊදෝ වල තේරුම මොනවා හරි දේවල් දෙකකින් එකක්. හරි? ඊද meat or fish කිව්වහම මස් හෝ මාළු. neither meat no fish කිව්වහම ඒ දෙකෙන් එකක්වත් නෙවෙයි. හරි?